මේ ඒක බලන්න බෑ අපේ හාමුදුරුවනේ. අපෝ අනිත් එක ඒ කෙල්ලෝ දෙල්ල ලාලා නෑම කිසිම පජාචංචවාදී නෑමක් නෙවෙයි. වතුරේ ගිලෙනවා උඩ හෙලවා ගිලෙනවා උඩ හෙලවා ගිලෙනවා උඩ හෙලවා. මම කියල්ලෝලා අපේ කාලේ හොම ලාල්ල දුන්නෑ. අපේ කාලේ හොම කෙල්ලෝ වලවල් වල බැහැලා නෑ වලං නිකන් ලාල්ල දෙල්ලෑ. අපි ඒගොල්ලොන්ට සැම්පුත් ගෙනත් දෙනවා. සැම්පූ. මොකද්ද මේ වෙලා තිබෙන්නේ? ඇහුවහම කියනවා ගිනියම් රැඩ්. මොකටද අප්පා ගිනියම් රැඩ්? බාබකියු දාන්න. හොඳට ඒ වීඩියෝ එක බලන්න. සිතියම් අතේ තියාගෙන පත්ත ගන්න කැලෑවල නිදාන හොය. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ අඩි 5ක විතර වතුර වලක බැහැලා කෙල්ලෝ නානවා බල්ලෝ. කල්පනා කරලා බලන්න. අපේ ගමෙත් තියෙනවා මේ වගේ වතුර වල. ඒකට අපි කියන්නේ ඇතා වැටුණු වල්. එතකොට මේ වල මොකක්ද? මේක ඇවිල්ලා සතා වැටුණු වල්. නැද්ද අම්මා? මේ වීඩියෝ එක ඇවිල්ලා අපි කිසිම විදිහකට අනුමත කරන්නේ නැහැ. මේක ඇවිල්ලා අසම්මත අවිචාරමත් වීඩියෝ. මේ වීඩියෝ එක මම නම් 10 පාරකට වඩා බැලුවේ නැහැ. අම්මා. නෙළුම් පතක රැඳී පිණි බිඳුවක්සේ ළමද තලා යහනේ. මං කියන්න කැමති මං ඒ වීඩියෝ එක බැලුවා. හැබැයි ඒ වීඩියෝ එක අපිට නම් අදාළ නෑ. රජයක් විදිහට කල්පනා කරලා බැලුවහම ඒක නීරසයි. අමුරන්කිත අපේ මහගෙදර තියෙන අඟල් 54 ටීවී එකේ පෙන් එකක් ගහලා ගෙදර කවුරුත් නැති වෙලාවක මම මේ වීඩියෝ එක බැලුවා. ඒ බලපු වෙලාව මං නිකන් ඉන්නේ පිස්සෙක් ඒ කෙල්ලෝ දෙන්න අහුනොතින් එහෙම කරන්න දෙන්න බෑ. මේ වීඩියෝ එකේ මේ කාන්තාවන් දෙදෙනා අවභාවිතා කරලා විසුද්ධිකරණයට ලක් කරලා අපිට සැකයි ඒ කෙල්ලෝ දෙන්න වතුර වලේ බැහැලා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කරාද කියලා. මේ වීඩියෝ එක ඒ කැලේ ඒ වතුර වලේ කරනවා කියලා කලින් දෙනන් හිටියනම් කරවටක් ගැඹුරේ මාරාන්තික උපවාසයක්